කොහොමද හැමෝටම අද 12 වෙනි මාසේ 17 අද ඉතින් සිග්නල් ගෲප් එකේ සිග්නල් 4ක් දුන්නා. ඒකෙන් එකක් ස්ටොප් ලොස් වැදුණා. දැන් චුට්ටකට ඉස්සල්ලා ගෝල්ඩ් එකේ සෙල් ට්‍රේඩ් දෙකක් දුන්නා. අපි බලමු ඒ දෙක දුන්නේ කොහොමද කියලා. අපි හැම chart එකට ආවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් අවුට් එකකින් තමයි ට්‍රේඩ් එක අරන් තියෙන්නේ. පළවෙනි ට්‍රේඩ් එක අපි මෙතනින් ගත්තා. ඊට පස්සේ මාකට් ට්‍රේඩ් එකක් අප් වුණා. අපි ඒත් එක්කම තව ට්‍රේඩ් එකක් දුන්නා. ඊට පස්සේ අපි ලාස්ට් TP එක දුන්නේ 4306ට මාකට් එක එන්න ඕනි කියලා. ඊට පස්සේ අපි එන්ට්‍රි එක ගත්තේ දැන් බැලුවොත් පළවෙනි එක අරන් තියෙනවා 4317න් දෙවෙනි එක අරන් තියෙනවා 4320න්. මේ වෙනකොට all TP hit වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති wick එක පල්ලට ගහලා all TP hit වෙලා තියෙනවා. හරියටම මාකට් එකයි එතනින් අප් එකක් ගිහින් තියෙනවා. අපි බැලුවොත් එහෙම සිග්නල් ගෲප් එකට ගිහලා සිග්නල් එක දුන්න විදිහ මෙන්න තියෙනවා ගෲප් එක. හරි ඉතින් ඔන්න පළවෙනි ට්‍රේඩ් එක ගත්තා 4317න්. ඒකේ TP 3ක් දුන්නා. TP 3ෙන් ඔන්න අන්තිම එක හිට වෙලා තියෙනවා 4306 හිට්. හරි ඉතින් අනිත් එක දුන්නා 4320න්. ඒකෙත් දෙකේම TP එකම ගාන තමයි දුන්නේ. ඉතින් මෙන්න තියෙනවා කලින් දාපු ස්ක්‍රීන්ෂොට් එක මාකට් එකේ තියෙනකොට. හරි ඉතින් මේ විදියට දුන්න සිග්නල් එක සුපිරියටම වැඩ කරලා තියෙනවා. හරි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.